සබරගමුව පළාතට අයත් අරනායක ඉතා සුන්දර වැලිමන්න ගම්මානය කෙළවර පිහිටි ගැටබේරි කන්දේ බොහෝ දෙනෙකුට ඇස නොගැටුන ස්වාභාවික ගල්ලෙන් නැරඹීමට අපිට අහම්බයෙන් වගේ අවස්ථාවක් ලැබුණා. එහි සුන්දරත්වය දැකගන්න ඔබත් එන්න. ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් වුණත් මෙහි පරිසරයේ ඇති සුන්දරත්වය විදිමින් යන ගමනක් නිසා අපිට කිසිම වෙහෙසක් දැනුනේ නැහැ. අතරමඟ හමු වූ සුන්දර තුරුලතා, වදුරන්, රිලවුන් වැනි වන සතුන් අපේ ගමන් මහන්සිය නිවා දැමුවා. අර බලන්න. අර ඈතින් පේන්නේ දිගටම රහල කන්ද. ඔය රහල කන්ද අපේ හුඟක් ඉස්සර හිටපු කලින් හිටපු රාවණ රජුගේ හුඟක් ජනප්‍රවාද කන්දට සම්බන්ධ වෙලා තියෙනවා. කන්ද මුදුනට දිස්වන රහල කන්ද සහ අම්බුලුවාව චෛත්‍ය ඈතින් අපට මනස්කාන්ත දශුණක් නිර්මාණය කළා. පසුගිය දිනක ඇති වූ දික්වා සුලිකුණාටුවෙන් නායකීය ස්ථාන කදුපන්තියේ තැනින් තැන අදටත් දකින්නට තිබේ. ඔයාලට පේනද අර ඈත චෛත්‍යයක් කන්දක් විතර. ගම්බොල. අම්බුලාව චෛත්‍ය. ජෛව විවිධත්ව පාරිසරික ප්‍රදේශයක් නේ. මේ ළඟදී ඇති වුණ අයහපත් කුණාටුවෙන් බලන්න චෛත්‍ය කෙලින් පල්ලෙහාටම ලොකු ප්‍රදේශයක් නාය ගිහිල්ලා තියෙනවා. ඒ කඳු පෙළේම දකුණු පැත්තට තවත් නායකගේ ස්ථාන ගණනාවක් දර්ශනය වෙනවා මෙතෙන්. අර බලන්න අස්සලාඩමක හැඩයට ලොකු නායක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කඳුපන්තිය දිගටම පල්ලෙහාට යනකොට සුදු පාට රේඛා වගේ පේනව නේද? විශාල ලෙස නායකගේ ස්ථානය. මේ ප්‍රදේශවලට උඟක් ධර්ම හානි වෙලා තියෙනවා. කුඩා ගස්වැල් වගේම සරුවට වැඩුණ විශාල රූස්ස ගස්ද ගැටබේරිකන්ද මුදුනේ දැකගන්න පුළුවන්. අප මේ රැදී සිටින ස්ථානය කුඩා දියඇල්ලක් නිර්මාණය වන තැනක්. අපි ගැටබේරි කන්දට පැමිණි කාලේ නියං සමයක් බැවින් ජලය ගලායන සියලුම කුඩා දියාගල් සිදී ගිහින් තමයි තිබුණේ. වැසි සමය සක්‍රිය වන කාලයට මේ ස්ථානය කෙතරම් සුන්දර තැනක් නම් වන්නට ඇතිද. එකිනෙකට වෙලුන තුරුලතා තැන තැන පිහිටි කුඩා පර්වත ගැටබේරි කන්දට ගෙන එන්නේ මනස්කාන්ත දසුණක්. කන්ද මුදුනට පැමිණි අපට ගැටබේරි කන්දේ මුල්ම ගල්ලෙන දැකගන්න ලැබුණා. ඉතා උස පියස්සක් සහිත ඉතා රමණීය ගල්ලෙනකි. ලෙන වටා ඇති කුඩා ගස් සහ පියස්සේ සිට පහළට එල්ලා වැටුන නොයෙක් වර්ගයේ ලතාවන් ගල්ලෙනට එක්කලේ මනස්කාන්ත දසුණක්. තුසමුස කල්ගයක් හම්බුණා. බලන්නකො. පියස අඩි 40ක් විතර වගේ උස ඇති. එහා පැත්තෙන් එල්ලන්න පුළුවන් වැල් වගේක් තියෙනවා. ඔයාලට ඇහෙනවද කොළ වැටෙන සරසර සද්දේ? කවුද ඒ කට්ටිය කැලේ? ලොකුම ලොකු රිලාරංචුවක් ඉන්න අපේ මේ පිසට උඩින් ගල් පියස්සම.
කොහමද? ලොකු ලොකු ගල් ගයක් වලට බලන්න. මේ බලන්න මෙතන. මං හිතන්නේ මේ ගල්ගේ හිටපු කට්ටිය මේ හරිය සමහරට ඒගොල්ලෝ නිදා ගන්න භාවිතා කරන්නේ. මෙතන අර අද කාලේ ගෙවල් වලගේ බලන්න ලස්සන මුලිතගේ ලස්සන පැන්තියක් වගේ දෙයක් තියෙන්නේ නැති නේද ඒ කාලේ. කොච්චර සුන්දර තැනක් වෙන්නද. අපිට හිතින් මවා ගන්න පුළුවන් මේ සුන්දර ගල්ගේ හිටපු සුන්දර පවුලක් ගැන. ඇතැම් විට ගැටබේරි කන්ද අතීතයේ ජනාවාස පැවති සුන්දර ගම්මානයක් වන්නටත් ඇති. කෙසේ වෙතත් ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් නම් අපට සොයාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පියස්සේ සිට පහලට වැටුණ වැල් කොච්චර ශක්තිමත්ද කියලා බලන්න අපේ සුජීව අයියා අමතක කළේ නැහැ. හැබැයි නිකං හරි වැල දිරලා තිබුණ නම් තමයි කන්ද මුදුනින් අපි ඔක්කොම අමාරුවේ වැටෙන්නේ. පළමු ගල්ලෙනේ සිට මීටර් 500ක් පමණ දුරකින් තවත් ගල්ලෙනක් දැකගන්න පුළුවන්. ගල්ලෙනට යන ගමන ටිකක් දුෂ්කර වුණත් අපි අමාරුවෙන් හරි ලෙන ඇතුළට ගියා. මේ බලන්න මේ ගල් ගුහාව. අතනින් නම් සූර්යාලෝකේ වැටෙනවා ඇතුළට. එතනින් මම හිතන්නේ එළියට යන මාර්ගයක් තියෙනවා. මේ පැත්තේ මේක තව ඇතුළට තියෙනවා වගේ තියෙනවා. අතීත කාලේ මොන සිදුවීම් මේ ගල් ගුහාවල වෙන්නේ නැද්ද? නමුත් ඒ ජීවමන සාක්ෂිවත් මොකුත් මේ වෙනකොට අපිට ඉතුරු වෙලා නැහැ. තමාට මේ ආදි ජනවාස වෙන්නත් පුළුවන්. ඒත් අපිට හරියට ඒ ලිඛිත සාක්ෂි නැහැ නේද? මේ සුන්දර ගම්මානේ මේ වගේ ගල් ගහ රාශියක් තියෙනවා කියලා මේ ගම්මාසින් කියනවා තා උඩට. මේ අපිට හම්බුන දෙවෙනි ගල් ගුහාව. ඔයාලට පේනවද මෙතන කුරුළු කුඩුවක් තියෙනවා? මේ ගල් ගුහාවේ පියසේ. ලස්සන කුරුළු කුඩුවක්. ඔයාලා දැනගන්න ඕනේ මේ කුරුළු කුඩුව මොකක්ද කියලා. කවුද දන්නේ? දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ගැටබේරි කන්දේ තවත් ඉහළින් ගල්ලෙන් විශාල ප්‍රමාණයක් දැක ගන්නට පුළුවන්. ඒලෙන් අපි ඊළඟ වීඩියෝවෙන් නරඹමු. එතෙක් ඔබ අපත් සමග රැඳී සිටින්න. අපේ YouTube නාලිකාවත් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම මතක් කරනවා. ගැටබේරි කන්ද ගැන ඔයාලා දන්න විස්තරත් අපිට කියන්න.